මේ දවස් ටිකේ මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලා නුව රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාටා වැටලිලා හිරිවැටුණු සඳසේ. Hi ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද ගොඩාක් කාලෙකට පස්සේ මම ඔයාලට vlog එකක් අරගෙන ආවා. කියන්න ඕන මුල්ම දේ හැමෝගෙම මම සමාව දෙනවා මට vlog එකක් ගේන්න බැරි වුණාට. ඉතින් මට vlogs ගේන්න බැරි වුණේ ළමයි මම මේ ටිකේ හොඳටම අසනීප වෙලා හිටියේ. ඒක නිසා තමයි මට vlogs අරගෙන එන්න බැරි වුණේ. ඉතින් දිගටම මම ආයෙත් ඔයාලට vlogs අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් උදේ පාන්දරින්ම මම අසනීපෙත් හැදෙන නිසා මට හිතුණා උදේ පාන්දරින්ම නූඩ්ල්ස් එකක් හදා ගන්න ඕනේ කියලා. ඔයාලත් කියාගෙන යන්න අසනීප වෙච්ච වෙලාවක මොන වගේ කෑමද ඔයාලට කන්න හිතෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මට නම් ස්පයිසි ගොඩාක් කන්න හිතුණා. ඉතින් ඒ සමහරක් වෙලාවට හැටි. තව එක කියන්න ඕනේ. ඉතින් අපේ අම්මා හැමතිස්සම කොත්තමල්ලිම හද දෙන එක තමයි කරන්නේ. ඉතින් ළමයි අපේ අම්මටත් ගොඩාක් වුණා. මට වඩා ගොඩක් අමාරු වුණා අපේ අම්මටත්. ඒත් ඉතින් කොත්තමල්ලි හදලා දෙන හැමතිස්සම. ඉතින් ළමයි හැමදාම කොත්තමල්ලි සමුහන් ප්ලේන් ටී වගේ දේවල් තමයි මේ දවස් ටිකේම එකම දිගට බිව්වේ. ඉතින් ඇත්තටම ඒක නිසා තමයි හරි ගියේ. තව දෙයක් තමයි මට කියන්න බැරිනවා අපි අලුත් ගෙදරකට ගියා ළමයි. ඉතින් මම මේ කියන්නේ ඔයාලට මගේ room tour එකත් මම ගේන්න බලාපොරොත්තු වෙන. තාම මම මේ shoot එකට හදන ගමන් ඉන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනාලට මගේ room tour එකත් ඉක්මනට බලන් යනවා කියලා. ඉතින් ටිකටම මගේ vlogs බලන්න අමතක කරන්න එපා. මේ දවස් ටිකේ මම ස්කින් කෙයාර් මුකුත්ම කරේ නැහැ. ඉතින් පේන්නේ මගේ ස්කින් එක නිකන් ඩාර්ක් වෙලා වගේ නිකන් අමුතුයි. ඉතින් කියන්න මම ස්කින් කෙයාර් රුටින් එකක් කියනවානේ. එයා කෙයාර් රුටින් එකක් කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම දැන් කරන්නේ තමයි මගේ ස්කින් කෙයාර් රුටින් එකක් ඔයාලට ෂෙයා කරන්න. මම ඒක normally ගෙදරදි කරනවා. මොකද මට දැන් මුකුත් ගණන් දෙයක් නැති නිසා මම shoot එකට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති ඔයාලා මේක කරලා ඇති කියලා මම හිතනවා. මේ වගේ චුටි භාජනයක් ගන්න. මේක අරගෙන මේක දාන්න ඕනේ කොපි කුඩු. කොපි කුඩු මෙච්චරක් දානවා. අලුත් වෙනම මම දාන්නේ. ඒකට මම එකතු කරනවා කොමාරිකා අපිට ගෙදර තියෙන කොමාරිකා ගන්නත් පුළුවන්. හැබැයි ඔයාලා ළඟ කොමාරිකා ජෙල් එක තියෙනවා නම් ඒක ගන්නත් පුළුවන්. ඉතින් ගොඩක්ම හොඳයි ස්වභාවික දේ ගන්න එක හොඳයි. හැබැයි මේක බ්ලෙන්ඩ් කරන්න වෙනවා. ඒකෙන්ද මට මේ වෙලාවේ බ්ලෙන්ඩ් කරන්න කම්මැලි. ඒ නිසා මම ජෙල් එකේ චුට්ටක් දානවා මේක. ඉතින් මේක දාගන්න මේක දාන එක ලේසියි. මොකද ළමයි මට කම්මැලි කොමාරිකා කැටක් වල ඒක බ්ලෙන්ඩ් කරනවා. නැත්නම් හරියට පේස්ට් එක එන්නේ නැහැ. ඉතින් මෙන්න මේක මේ විදිහින් දාන්න දෙන්නේ චුට්ටක් විතර පේස්ට් එක දානවා. මේක ඇත්තටද මේක මෙහෙම නෑ. ඉතින් ගන්න මේක ඉන්ස්ට්‍රී එකෙන් තමයි ගත්තේ. දාලා තියෙන්නේ. ඒක හොඳට මේක තමයි කොමාරිකා එක හොඳට ඉගෙනවලා ගෙතර ජෙල් එකක් නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම කොමාරිකා ගෙදර බ්ලෙන්ඩ් කරලා ගන්න. මට මේ බ්ලෙන්ඩ් කරන්න කම්මැලි නිසා තමයි මම මේ විදිහට ගත්තේ. පස්සේ මම මෙහෙම නේද පේස්ට් එකක් අරගෙන පේනනන්ට. මේක මම දාන්න යන්නේ.
අම්මගේ හැන්දක් ගත්තා. මට හැන්දෙම කුටි ගන්න හිතන්නේ. ඉතින් ළමයි මම කොණ්ඩෙ බැඳගත්තා. කොණ්ඩෙත් එක කරන්න බෑ. මම දැන් මේක ඇප්ලයි කරන්න තමයි යන්නේ. මේක නිකන් මෙහෙම ගාමු අපි. හැන්දෙම ගාන ගන්නයි. මම දැක්කොත් නිකන් ගන්න මේක මෙන්න මෙහෙම. ආඩ ඉදේස නෑ. ඇඟිලි තුඩින් ගා ගන්න එක ඇත්තටම ලේසි. මේක ඔයාලා ගෙදර තික් කරලා බලන්න ළමයි. මම ඔක්කොම ගාගෙන ඉන්නාට පස්සේ මේ ඉතින් ලෙඩ වෙච්ච නිසා මං අසනීප වෙච්ච නිසා මට එකම රීසන් එක තමයි මේක. ඉතින් මේක විතරයි තියෙන්නේ. දැනට ගෙදර මුකුත්ම නැහැ. බීට්‍රූට් මුකුත්ම නැති නිසා මේකෙන් තමයි මට කරන්න වෙලා තියෙන්නේ. මම කොහොමත් කෝපි කුඩු වලින් කරනවා. ලේසි මේකෙන් කම්මල ගෑනලා මට ලේසියට මේ හදා ගන්න පුළුවන් ගත්තා මේක. ඉතින් අනිවාර්යෙන්ම කොම්මල් කජල් එක ගෙදර ගෙනල්ලා තියාගන්න තවත් ලේසි. අනිවාර්යෙන් ගියාට පස්සේ මේක හොදලා දාන්න ඕනේ. A few moments later. දැන් ළමයි මේක හොඳටම හයි වෙලා තියෙන්නේ. දැන් මම හදන්නේ මේක වොෂ් කරගෙන එන්න. මම වොෂ් කරගෙන එන්න. ළමයි මම මූණ සෝදගෙන ආවා. මුකුත්ම ෆේස් වොෂ් සබන්ක මුකුත්ම යූස් කරේ නැහැ. නිකම්ම වතුරෙන් හොදගෙන ආවා. ඊට පස්සේ මම කරනවා මම කියන්නේ normally ගෙදර කරන ඩේලි කරන දෙයක් මේක. ඒ තමයි ice cube. මල්ලංග ice cube ෆේස් එකට ගන්න පැක් එකකුත් තියෙනවා. හිතන්නම මේකට ගන්න තව මේක කරනවා. ඒ තරම් මෝඩ ගෑල්ලාමෙන් මම එකක් අත දැන් දෙන්නම ගන්න. දැන් නම් මම ඕනේ ice cube එක ගාගෙන ඉවරයි. ඔයාලත් අනිවාර්යෙන්ම ice cube use කරන්න. අනිවාර්යෙන්ම ඒක ගොඩක් හොඳයි. අගේ dark spot ඒ වගේම මොන කළු වෙලා වගේ තියෙනවා නම් ඇත්තටම මම recommend කරනවා. ගොඩක්ම හොඳ treatment එකක් තමයි ice cube කියලා කියන්නේ. ඉතින් ළමයි දැන් වෙලාව 3ටත් කිට්ටුයි. මම දැන් තමයි කන්න හදන්නේ. ඉතින් අද අම්මා රයිස් හදලා ඒ වගේම චිකන් කරියකුත් හදලා තිබ්බා. ඒකත් රස පාටයි ඇත්තටම රසයි. ඉතින් මම චුට්ටක් දාගෙන කෑවා. ගොඩක් කන්න බෑ ළමයි. ඇත්තටම මම තමයි අම්මට රෙසිපි එක කිව්වේ කොහොම හදලා ගන්න කියලා. ඉතින් ළමයි මගේ බර්ත් එක නම් දැන් හරි. මම චුට්ටක් බෙදාගත්තා. මට ගොඩක් කන්න බෑ. මොකද හරි අමාරුයි ගොඩක් කන්න බෑ නිසා. ඉතින් චිකන් වල මම ආසම කොටස තමයි කටු. මම වගේ කටු පෙරිතෙන් තවත් සිටියද. අම්මා මට ආයෙත් Nescafe එකක් හදලා ගෙනල්ලා දුන්නා ළමයි. දැන් තියෙන්නේ මේක බීලා හොඳට නිදා ගන්න. එහෙනම් ඉතින් මගේ ලස්සන ළමයිනේ මම දැන් බෙහෙත් ටික බීලා නිදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ආයෙත් මම ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඕනේ. Thank you for watching. Bye bye.